හායි කොහොමද? මේ වෙලාවේ මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇත්තටම මගේ මයින්ඩ් එකට යම් කිසි එනර්ජි එකක් ටච් වෙනවා. ඇත්තටම මේක මට මේ වීඩියෝ එක කරන්නම ඕනි කියලා මාව ෆෝස් කරේ මේ එනර්ජි එක. මොකද මම සාමාන්‍යයෙන් වීඩියෝස් ගොඩාක් කරන කෙනෙක් නෙවෙයි. මට මොනවා හරි වීඩියෝ එකක් කරන්න අවශ්‍යයිම කියලා හිතුනොත් විතරයි මම වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මට මේ වෙලාවේ මට දැනෙන දේ තමයි කවුරුම හරි කෙනෙක් ඉන්නවා යම්කිසි පුද්ගලයෙක් නිසා යම්කිසි ප්‍රශ්නයකට මැදිහත් වෙලා. ඒ කියන්නේ සමහර විට ඒ කෙනා විසින් ඔයාව එක්කෝ මොකක් හරි ණයකට හිර කරලා එහෙම නැත්නම් මොකක් හරි රිලේෂන්ෂිප් එකක ඉෂුව එකක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාව රිලේෂන්ෂිප් එකක හිර කරලා. ඒ කියන්නේ ඔයාව මොකක් හරි දෙයකට බ්ලැක්මේල් කරලා, ඔයාව බය කරලා, ඔයාට තර්ජනය කරලා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳින් ඔය පාඩුවේ හිටපු ඔයාව මේ වගේ ප්‍රශ්නයකට ඇදලා දාලා තියෙන එම පුද්ගලයා. ඉතින් ඒ පුද්ගලයා හින්දාම ඔයාට දැන් මේ දවස් ටිකේම හරියට නිින්දක් නැහැ. ඔයා කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඔයා ගොඩාක් කල්පනා කර කර ඉන්නවා මම මේ දෙයට කොහොමද මුහුණ දෙන්නේ? මගේ හිතේවත් තිබුණේ නැති මට හිතා ගන්නවත් බැරි ප්‍රශ්නයක් තමයි මේ වෙලාවේ මට මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාට ඔයාගේ ඔයා වැඩ කරන තැන යම්කිසි කෙනෙක් වෙන්න පුළුවන් මේ පුද්ගලයා. ඉතින් සමහර විට ඔයා හිතන්නේවත් නැති, ඔයා කරලවත් නැති දෙයකට ඔයාගේ ඔයා වැඩ කරන ස්ථානයේ ඔයාව බුලි කරලා. ඒ කියන්නේ ඔයාව මිනිස්සු අතර ඔයාව වැරදිකාරයෙක් කරලා, ඔයාට ඒ මිනිස්සුන්ගේ ඉස්සරහා ඔයාට මුහුණ දෙන්න බෑ. ඔයාව මොනවා හරි වැරද්දකට අහු කරලා, ඔයා හිතුණවත් නැති වැරද්දකට අහු කරලා. ඉතින් දැන් ඔයාට ඇත්තටම සමහර වෙලාවට ඔයාට මේ ජොබ් එකත් අතහැරලා දාලා යන්න හිතන විදිහේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා මේ වෙලාවේ ඉන්නේ ඔයා මොකක් හරි ඔයා කරගෙන ඉන්න බිස්නස් එකේ ඔයත් එක්කම ඒ කියන්නේ ඔයාට සපෝට් කරපු කෙනෙක් ඔයා හිතපුවත් නැති විදිහට ඔයාව බිට්‍රේ කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාව පාවලා දීලා එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එක කඩාකප්පල් වෙන විදිහේ මොනවා හරි වැඩක් කරලා ඔයා හිතපුවත් නැති විදිහට ඔයාට මේ වෙලාවේ ඒ විදිහේ ප්‍රශ්නයකට ඔයාව ඇදලා දාලා තියෙනවා. ඉතින් මං හිතනවා ඔයා මේ මොනවා හරි ප්‍රශ්නකින් ඉන්න නිසා තමයි ඔයා මේ වීඩියෝ එක දැක්කේ. ඉතින් අපි බලමු ඔයාට මේ වෙලාවේ මොකද්ද ගන්න පුළුවන් සොලියුෂන් එක සහ ඔයාට මොකක්ද ලැබෙන උත්තරය මේ වෙලාවේ මේ රීඩින් එකෙන් කියලා බලන්න. අනිවාර්යෙන් ඔයා මේ වෙලාවේ ඉන්නේ සෑහෙන වේදනාවකින්. මොකද ඔයාට නැති කරදරයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට අනවශ්‍ය කරදරයක්. ඒ කියන්නේ ඔයාට කිසිම විදිහකින් මේ කරදරය මේ පුද්ගලයා නැත්නම් මේ වගේ කරදරයකට ඔයා මුහුණ දෙන්නේ නැහැ කිසිම වෙලාවක. ඉතින් ඒ නිසාම ඔයා හරි අපහසුතාවයකින් ඉන්නවා. මම කොහොමද මේ කරදරයට මුහුණ දෙන්නේ? ඔව්. ඔයාට මෙන්න මෙහෙමයි. මොකක් හරි උදව්වක් යම්කිසි කෙනෙක්ගෙන් ඉල්ලුවා නම් අනිවාර්යෙන් ඔයාට ඒ කෙනාගෙන් උදව්ව ලැබෙයි. ඒ කියන්නේ මේ හා සම්බන්ධව සමහර විට ඔයා මුදල් ටිකක් ඉල්ලලා තියෙන පුළුවන් කෙනෙක්ගෙන් මොකක් හරි අර මං කියනවා ණය ප්‍රශ්නයක් මොකක් හරි යම්කිසි පුද්ගලයෙක් නිසා ණය ප්‍රශ්නයකට වැටිලා එතනිනුත් ලොකු ප්‍රශ්නකින් ඉන්නවා කියලා කොහොම හරි මොකක් හරි මම මේ කියපු මොනවා හරි ප්‍රශ්නකදී ඔයා යම්කිසි කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වුණා නම් මොනවා හරි ඒ කෙනාගෙන් ඉල්ලුවා නම් අනේ මට ඒ කියන්නේ සමහර විට මුදල් වෙන්න පුළුවන්, සමහර විට මොකක් හරි හිත නිවෙන්න වචනයක් කතා කරන්න අනේ මට ඔයත් එක කතා කරන්න ඕනි කියලා හරි. එහෙම නැත්නම් මොනවාම හරි කොහොම හරි ඔයා උදව්වක් ඉල්ලුවා නම් මොන විදිහකින් හරි උදව්වක් ඉල්ලුවා නම් යම්කිසි කෙනෙක්ගෙන් අනිවාර්යෙන් ඔයාට ඒ කෙනාගෙන් ඒ උදව්ව ලැබෙනවා. ඉතින් ඒ වගේම සමහර විඩාවට ඔයාට දැනෙයි ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා හිතපු නැති විදිහේ
වෙනසක් සිද්ධ වෙගෙන එනවා මේ දේවල් වල. සමහර විට ඔයා හිතපුවත් නැති විදිහට ඔයාගේ කටින් වචන පිට වෙන්න පුළුවන් මේ පුද්ගලයාට. සමහර විට ඔයා දැන් ඔයා සාමාන්‍යයෙන් හිතන්නේ නැතිව ඉන්න ඇති මම මේ විදිහට මේ පුද්ගලයාට කතා කරනවා. මේ විදිහට මම මේ දේවල් කියනවා කියලා. හැබැයි ඔයාගේ මනසට යම්කිසි එනර්ජි එකක් එන්න පුළුවන් suddenly. ඒ කියන්නේ මේ දේත් එක්ක ඉස්සරහට ඔයාට යම්කිසි එනර්ජි එකක් එනවා. ඔයාට මේ දේට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ දේත් එක්ක ඔයා අනිවාර්යෙන් මේ පුද්ගලයාත් එක්ක සාමාන්‍යයෙන් ඩිරෙක්ට් කතා කරන්න යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ අනිවාර්යෙන් සිද්ධ වෙනවා සහ ඔයා ඒ දේට ඒක ඔයාට හිතා ගන්න බෑ. ඊට පස්සේ මම කොහොමද ඒක කිව්වේ? මම කොහොමද එයාට ඒ විදිහට කතා කරේ? ඔව් ඔයාට අනිවාර්යෙන් ඒ දේ ප්‍රකාශ කරන්න ශක්තිය කොහෙන් හරි ලැබෙනවා. ඒක යුනිවර්ස් එකෙන් ඔයාට ලැබෙන gift එකක්. ඉතින් මොකද ඔයා මෙච්චර කාලෙකුත් ඔයාගේ කට වහගෙන ඔයා හැමදේම ඉවසගෙන හිටපු නිසා තමයි ඔයාට මේ තරම් ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඒ කියන්නේ මේ තරම් ප්‍රශ්නේ දුරදිග ගියේ ඔයා කට වහගෙන හැම දෙයක්ම ඔයාගේ පැත්තට වැරද්ද පටවගත්ත නිසා තමයි ඔයාට මෙච්චර දුරකට මේ ප්‍රශ්නේ අරගෙන එන්න සිද්ධ වුනේ. ඒ කියන්නේ ඔයා හරි බයයි. ඒ කියන්නේ ඔයා හරි බයයි කතා කරන්න. ඒ නිසාම තමයි ඔයා මේ ප්‍රශ්න ඔක්කොටම මුහුණ දීලා හිටියේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට මේ ප්‍රශ්න වලින් එළියට එන්න පුළුවන් ලොකු එනර්ජි එකක් ඉදිරියේදී ඔයාට ලැබෙනවා. ඉතින් ඒ දේත් එක්ක ඔයාගේ ජීවිතේ අර හිර වෙලා තිබ්බා වගේ දෙයක් වුණා. ඒ හිර වෙච්ච භාවය ඔයාගේ අඩු වෙලා ගිහිල්ලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන්. ආයෙමත් අර කන්ටිනියු වෙනවා වගේ. ඒ කියන්නේ ඔයාට නිකන් ඔයා මෙච්චර දවසක් හිටියේ ඔයාගේ ජීවිතේ නිකන් එක තැනක හිර වෙලා එතනින් එහාට ගමන් කරගන්න බෑ. මොකද ඔයා හරි අපහසුතාවයෙන් හිටියා මේ ඔයාට ලැබෙන මේ අර ඔයා ඇත්තටම නිවැරදි. නමුත් ඔයාට එන චෝදනා ඒ හැමදේමත් එක්ක ඔයා ගොඩාක් අපහසුතාවයකින් හිටියා ඉස්සරහට මුහුණ දෙන්න. නමුත් ඔන්න ඔයාගේ ඒ එනර්ජි එකත් සහ ඒ ඔයාගේ ඉදිරිපත් වීම ඔයා කෙලින්ම කතා කරන ඉදිරිපත් වීමත් එක්ක ඔයාගේ ජීවිතයේ තිබුණ બ્લોක් එක නැති වෙලා යනවා. ඉතින් ඔයාට ඉස්සරහට ඔයාගේ ජීවිතේ ආයෙමත් පටන් ගන්න පුළුවන්. සහ සමහර විට ඔයාට මේ දේවල් වලදී දැන් කාලය ලැබෙන්න ඉඩ තියෙනවා. මේ ඔයා කතා කිරීමත් එක්ක ඔයාට කාලය ලැබෙනවා. ඒ දේවල් කරගෙන යන්න. දැන් මොනවා හරි දෙයකට ඔයාට දෙයක් කරන්න තියෙනවා නම් මොනවා හරි දෙයකට මුණ දෙන්න තියෙනවා නම් ඒ දෙයට යම්කිසි කාලයක් ඔයාට ලැබෙන්න යනවා. සහ යම්කිසි සහනයක් ලැබෙන්න යනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි ඔයාට. මොකද ඒ සහනයත් එක්ක තමයි ඔයාගේ ජීවිතේ අර රිලැක්ස් වෙන්නේ. ඔයා මෙච්චර දවසක් අර හිතාගෙන හිටපු අර හිර වෙලා හිටපු එකෙන් රිලැක්ස් එකක් ලැබෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි කියන එක මට කියන්න පුළුවන්. ඔයාගේ ජීවිතේට අනිවාර්යයෙන්ම ඔයා හිතුවට වඩා හොඳ අතට ඔයාගේ මේ තියෙන මේ ප්‍රශ්නය හැරෙනවා කියන එක තමයි මේ වීඩියෝ එකෙන් ඔයාට මට කියන්න ඕන වෙලා තිබුණේ. ඉතින් ඔයා මේ වගේ ප්‍රශ්නකින් හිටියා නම් අනිවාර්යයෙන්ම ඔන්න ඔයාගේ ප්‍රශ්නෙට හරිම උත්තරය සහ ඔයාට හොඳ එනර්ජි එකක් ලැබෙන්න යනවා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහ. ඉතින් සතුටින් ඉන්න, දුකින් ඉන්න එපා. ප්‍රශ්න කියන්නේ හැමෝටම එන දෙයක්. ඉතින් අපි හැම වෙලාවෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕනේ. හැංගිලා වැඩක් නැහැ. ඉස්සරහට යන්න. මිනිස්සුත් එක්ක තමයි අපි කතා කරන්න ඕනේ. අපි කතා කරන්නේ මිනිස්සුත් එක්ක. ඉතින් අපි හැමෝම මිනිස්සු. අපි කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඔයාටත් මොනවාම හරි ප්‍රශ්නයක් ගැන පර්සනලි දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මාව WhatsApp contact කරන්න. WhatsApp number එක ඔයාට YouTube එකෙත් තියෙනවා, Facebook එකෙත් තියෙනවා, TikTok එකෙත් තියෙනවා. ඔයාට අනිවාර්යයෙන්ම WhatsApp message එකක් දාලා ඔයාගේ personal reading එක ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් පුංචි මුදලක් තමයි අය කරන්නේ personal reading එකට. ඒ වගේම ෂෙයා කරන්න, ලයික් කරන්න. අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක මගේ පළවෙනි වතාවට නම් දකින්නේ. ෆලෝ කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් වලට ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වේවි. ඉතින් සේව් කරලා තියාගන්න මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම බලන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ස්ටෙප් බයි ස්ටෙප් මේ විදිහටම ඔයාට ලැබුණාද කියලා. ඉතින් ගිහින් යන්නම්. ආදරේ.